ගාලිනී මාකට් තමයි මේ. Enough Sri Lanka. Thank you. Welcome to Egypt. A land where history never sleeps, from the golden sands of Giza to the timeless flow of the Nile. Every stone and every shadow whispers stories of kings, gods, and eternity. Here, ancient pyramids rise from the desert like dreams carved in stone, and temples stand as echoes of a glorious past. The Great Sphinx still watches over the land, guarding secrets that have survived for more than 4,000 years. Sail down the Nile, walk through the Valley of the Kings, and feel the pulse of a civilization that shaped the world. This is the land of legends, the home of the gods. Welcome to Egypt, 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 Egypt. ජීවිතේ සමාජඥය පොතෙන් දැකපු පිරමීඩ් කියන එක බලන්න ඒක ළඟ හිතුවෙත් නෑ. හැබැයි ඇවිල්ලා ඉන්නවා. තන හැගින් චර්ච් කියන එක මේක එල්ලෙන පල්ලිය ශාන්ත මරියාගේ කොප්ටික් ඕර්තොඩොක්ස් පල්ලිය කියලා කියනවා. මේක තමයි රාජකීය අයගේ ඔබට මවිස් බලා ගන්න පුළුවන් තැන. මන්දන ආර්කිටෙක්චරල් ඉස්ලාමික් ආර්කිටෙක්චරල් වල මේක ක්ලයිමැක්ස් එකක්. උච්චතම අවස්ථාවක් කියන්න පුළුවන් මේ මොහමඩ් අලි මොස්ක් එක. අවුරුදු 4600කට පමණ පෙර තමයි මේ හදලා තියෙන්නේ. මේ කිං කාප්‍රග් එකේ තියෙන ස්පෙෂැලිටි එකක් තියෙනවා. ඔයගලන්ට පේන මේ කැප් එක. මේ ලයිම්ස්ටෝන් කැප් එක ඉතුරු වෙලා තියෙන එකම පිරමීඩ් එක තමයි කාප්‍රග් පිරමීඩ් එක. විශ්වාස කරන්න මේක තමයි ලෝකේ තියෙන පැරණිතම පිරමීඩ් එක. මේකට කියන ස්ටෙප් පිරමීඩ් එක කියලා කොට බැලුවාම පේනවා මේක දැන් තට්ටු තමයි හදලා තියෙන්නේ. මේ ගීසා ප්ලැටෝ එකේ තියෙන මේ පිරමීඩ්ස් වල ලෝකෙට ලොකු මැසේජ් එකක් දෙනවා. හැබැයි එකම දේ තමයි ඒවා මිනිස්සු නිර්මාණය කරපු දේ. ඒ සබ් බොහොම සුන්දර කොම්මත්තාවට සදාකාලික නිර්මාණයක් විදියට මේවා තව අවුරුදු දහස් ගාණක්. කතාවක් කියනවා කාලය පරදෙන එකම දේ තමයි ලෝකේ පිරමීඩ්. Felix කියන්නේ මාවක් මේ කවුරුත් කේක මත තියෙන සමාජාවගේ 15000කට කලින් මේක කරා කියලා කියනවා විවිධ අමරකාරෝ ඊජිප්ටොලොජිස්ට් එහෙම තියෙනවා සාමාන්‍ය ඔවුන්ගේ පත්‍රාත් ආදාස් ගණන් වගේ තමයි මේක නිර්මාණය කරන්නේ. මේ තියෙන්නේ කෆුගේ පිරමීඩ් එක. මේක තමයි ලෝකයේ තියෙන විශාලතම පිරමීඩ් එක. මේ පිරමීඩ් සංකීර්ණේ අතුලට ගින් ආවේ බොහොම දුෂ්කර ගමනකින් දකින්න නැතනේ වෙවිල් ඉන්නේ. ඉතින් මේ පිරමීඩ් ගමන තාම සාර්ථකයි.
ග්‍රෑන්ඩ් ඊජිප්ෂන් මියුසියම් ජෙම් කියලා තමයි මේකට කියන්නේ. ප්‍රංශයේ තියෙන ලුව කෞතුකාගාරය වගේ දෙගුණයක් විශාල කෞතුකාගාරයක් තමයි මේ ඊජිප්තු වැසියෝ නිර්මාණය කරලා තියෙන. ඉතින් අපි යන්න හදන්නේ ජෙම් එකට. අපි තින්නේ අස්වාට් අයි ඩෑම් එක විතර. නයිල් ගඟ විලක් වගේ පේනවා මේ. මං ජීවිතේ දකින්න ආසම කරපු තැනක්. ඒ තමයි නයිල් නදිය. නයිල් නදිය ගාව තමයි මම ඉන්නේ බෝට් එක යන්නේ නයිල් ගඟෙන්. බලමු නයිල් ගඟේ යන්නේ. නයිල් නදිය ශාස්ත්‍රාව. දෙවන්ත සයුරක් වගේ තමයි නයිල් නදිය කොහොම නිශ්ශබ්දව නිසලව ශිෂ්ටාචාරයක් පෝෂණය කරමින් ගලා බසින්නේ සියලු රහස් දැනගෙන සියලු රහස් රැකගෙන රජවරුන්ගේ දේශයේ දැවැන්ත නදිය නයිල් නදිය. ඉතින් මේ අස්වාන් වල තියෙන ඔබිලික්ස් නිමන් නොකර ඔබිලික්ස් බලන්න අමතක කරන්න එපා. අස්වාන් කියන දැවැන්තම දේවාල සංකීර්ණයක් තමයි මේ රැම්සීස්ගේ දේවාල සංකීර්ණ රැම්සීස්ගේ පන්සල කියලා කියනවා. මේ ටෙම්පල් එකේ ඇතුළට ඇවිල්ලා ඉන්නේ අවුරුදු 3000කට පමණ පෙර ඉදි කරපු දැවැන්ත නිර්මාණයක් තමයි මේ. දැවැන්ත ස්ථානයක් තමයි මේ අබු සිම්බල් කියලා කියන්නේ. ඒකත් දෙවන රැම්සීස්ගේ රචන වන නැහ්තාක්සා හතෝත් කියන දෙවඟනට තමයි ඒක කැප කරලා තියෙන මේක දැවැන්ත නිර්මාණයක්. බොහොම ප්‍රසිද්ධ බොහොම පෞරාණික තැනක් තමයි මේ ඊජිප්තුවේ ලක්සවල තියෙන මෙම්නොම් ස්ටැචුස් කියලා කියන්නේ. හක්ෂෙප්සූ දේවස්ථාන බුද්ධ ශරීරාගාර දේවස්ථානයේ ඉදිරිපිට තමයි. සෙනග මැද්දෙන් ඥානතාවදසිය වැලි of the Kings රජවරුන්ගේ නිමුදේ අඩිය තියන්නේ. මේ මම ඉන්නේ ටුටන් කාමන් බලන්න. අවුරුදු 9 දී රජ වෙලා අවුරුදු 18 19 වගේ කාලේ ජීවිතෙන් සමුගත්තේ පුංචි කුමාරයා පුංචි රාජකුමාරයා ටුටන් කාමන් ආදරණීය ටුටන් කාමන් බලන්න තමයි මේ මිනිස් වෙන්නේ. රජවරුන්ගේ දේශය අදට රජවරු සැකසරන සියලු අභිරහස් තියෙන නයිල් ගඟ මේ Valley of the Kings ඒක තමයි මේ දැවැන්ත පිරමීඩ. අදටත් හෙටටත් සදාටම මේ කුතුහලය සමග ලෝකයක් සමග මේ සියල්ල කවදා විසදෙයිද නැත්ද ඒක සදාතනික ප්‍රශ්න. මේක තමයි පුරාණ ඊජිප්තු වැසියන් නිර්මාණය කළ දැවැන්තම පන්සල. මේ තින්නේ කොම් එල් දෙකා කියලා හඳුන්වන රෝමන් තියටර් එකක් තමයි තියෙන්නේ. පළවෙනි මතාව තමයි මම දකින්නේ ඊජිප්තු සංචාරක ඇලෙක්සැන්ඩ්‍රියා වල මධ්‍යධරණීය මුහුද.